Hello, welcome back to Lankan Icelanders. මෙදා පාර නිවාඩුවට අපි ආවේ නෙදර්ලන්ඩ්ස් වලට. ඒක කොහොමද ගත වුණේ කියලා බලන්න අපිත් එක්ක එකතු වෙලා නෙදර්ලන්ඩ්ස් වලට ආපු ගමම්ම කළේ මේ එයාපෝට් එකෙන්මම කාර් එකක් රෙන්ට් කරපු එක. අපි කොහෙ ගියත් කාර් එකක් රෙන්ට් කරන බව ඔයාලා දන්නවනේ. මොකද බබාලත් එක්ක ට්‍රැවල් කරද්දි ලේසිම දේ තමයි අපේම කියලා රෙන්ට් එකට කාර් එකක් තියන එක. වගේ හදලා තියෙන්නේ මහත්තයා. හොටෙල් එකට ගිහිල්ලා බැගේජස් ටික ඩ්‍රොප් කරපු ගමම්මම අපි ආපහු යන්න පිටත් වුණා සංශසන් කියන බින්ස් මීල් වලින් පිරිච්ච ගම්මානේ එක්ස්ප්ලෝර් කරන්න. ඒක වැටෙන්නේ නැතුව කොහොමද තියන්නේ පුතේ? Oh my god. ලක්මාලිතින් බෑනොකිය ඩ්‍රයිව් කරන හින්දා අපි ලෑන්ඩ් කරපු වෙලාවේ ඉඳන්ම කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වුණා. අපි දැන් තමයි සංසිෂන්ස් වලට ආවේ. අපි තාත්ති කායකේනෝ. පුංචි සීතලකුයි හුළඟකුයි තිබ්බා පේනවනේ මගේ මැනික තුරුල්ලලා යන විදිය. මේකට තමයි කියන්නේ. මොකද්ද පුතේ? සංශෂන්. ආදිර සීතලයිද? තාත්ති අයිස්ලන්ඩ් ඉඳන් නෙමෙයිද ආවේ? बाबा यार පුංචි කාලේ පෝස්ට් කාඩ් වල ඉංග්ලිෂ් කතාවල අපි දැකපු ඒ නෙදර්ලන්ඩ් වල ලස්සන අද මගේ ඇස් ඉස්සරහා පිටම මෙහෙම දකින්න ලැබෙන්න එක අපි කොච්චර පින් කරලා තියනවද කියලා මට ඒ වෙලේ හිතුණා. මුළු පරිසරයම එකම වගේ ලස්සනයි. පේන හැම තැනම වින්ඩ් මීල්ස්, ලී ගෙවල්, කැනල්ස්. ඉතින් මුළු යායක්ම මේ විදිය පේනවා කියන්නේ ඔයාලට හිතා ගන්න පුළුවන්ද එතන තියෙන ලස්සන? එයා කෑම කනවා පුතේ. අයියා. අනේ ඩක් පුතේ. අපේ කොල්ලව ෆොටෝ එකකට ගන්නවා කියන්නේ හරිම අමාරු දෙයක්. පේනවනේ අපි කන කට්ට. ඉතින් දැන් වෙද්දිත් එයාලා මේ ගම්මානය ඕපන් එයාර් මියුසියම් එකක් විදියට තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපිට අද ගියත් ඒ කාලේ එයාලා කරගෙන ආපු දේවල් අපිට බලන්න පුළුවන්. චීස් ගෙනියනවා ඒ කාලේ. හදලා චීස් ගේ ඇතුළට ගෙනියලා තියනවා. එයාලා එහෙම තමයි කරන්නේ. ක්ලෝසින් ටයිම් එක ලඟ වෙලා අපි ඇතුළට ගියත් මිනිස්සුන්ගෙන් නම් කිසිම අඩුවක් තිබ්බේ නැහැ. මොනවද දැක්කේ? ශ්වේත සබේරට නුඹේ පාළු මකාලා සේත වලාවෝ ගැවසීලා තම නැතේ ආල කතා ඇයට කියාලා ඇවිම සාවී නිතුමානා නීල ජලේ ඕලු මලේ ස්වී පොරදාලා ඒවි ඇතිය සැරසීලා තම ඇගේ ස්නේහදගේ එතන තමයි මං දැන් ඉස්සර චීස් හැදුවේ. එතන චීස් හදලා ඉවර වෙලා ඒ කට්ටිය දැන් වැහැව් අපරාධ අපි එදිචට පරක් වුණා. ලස්සනයිනේ. ඔන්න ඉතින් හතර වටේ ඇවිදින ගමන් පොඩි වැස්සකටත් අපි අහුණා. ඒ හින්දා ළඟම තිබ ලස්සන පුංචි ගෙයක් ගාවට ගිහිල්ලා පොඩ්ඩක් නතර වෙලා වටා පිටාවේ ලස්සන බලන් හිටියා. ලස්සන ෆොටෝස් ටිකක් ගත්තනේ. මෙයා ලස්සන ෆොටෝස් ටිකක් ගත්තනේ. මේ තියෙන ෂූ ෆැක්ටරි එක මෙහෙ. ලී වලින් තමයි ඒ කාලේ මෙයාලා සපත්තු හදලා තියෙන්නේ.
මෙන්න මේ විදිහ තමයි මේ සපත්තු වල හැඩේ. අපි එද්දි ඉතින් මේවා ඔක්කොම වහලා. මොකද අපි එද්දි 6 පහ වුණා. මේවා ඔක්කොම ෆ්‍රී. ඇතුළට ගිහිල්ලා බලලා තමන්ට ගන්න ඕන නම් ගන්න පුළුවන්. නැත්නම් යන්න පුළුවන්. මං හැමදාම කියනවා වගේ පුංචි පැටව් දෙන්නෙක් එක්ක ට්‍රැවල් කරනවා කියන එක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. මොකද එයාලගේ මූඩ් ඉක්මනටම අවුල් යනවා. එතකොට අපි එයාලට අවශ්‍ය කාලෙ දීලා එයාලව ආපහු මූඩ් ෆික්ස් කරලා ගත්තා පොඩ්ඩක් වෙලා යනවා. ඉතින් ඒ වුණත් පස්ස හැරිලා බලද්දී ඒ මතක ඒව අපිට ගේන ඒ සතුට ඒක කියලා නිම කරන්න බෑ. සංශිසාන් වල ඇවිදලා ඉවර වෙලා අපි දැන් මේ යන්නේ සෑන්ඩෑම් කියන නෝර්ත් හොලන්ඩ් වල තියෙන තවත් ලස්සන සිටි එකක් බලන්න. ඔන්න ඉතින් පාරවලුත් ටිකක් වරද්දවගෙන එකම තැන වටේම කැරකිලා ඔන්න අපි අන්තිමේට අපි හොයපු තැනට ආවා. ඉතින් මේකත් හරිම පොපියුලර් ඉන්ස්ටාග්‍රෑම් ෆෝටෝ ස්පොට් එකක්. ඔව් ඒක තමයි දැන් හොයාගෙන ආවෙත් අපි ඔක තමයි. හරි ලස්සනයි නේ. අපි ආවා සන්ඩෑම් කියන පැත්තට. සන්ඩෑම්. ඇයි ආවේ තාත්ති අපි සන්ඩෑම් ආවා? මේ බලන්න දැන් අපි කාර් පාක් එකේ කායක නවත්තලා කොච්චර යට ඉඳලා අපි උඩට ආවේ. මෙතන උඩ තමයි කැනල්ස් තියෙන්නේ. එක හීන රැක දැත යාවිලා හිමරේනු නැවි තුරුළු වෙලා ඔබ නේද ඇත පාවෙලා හිත ආයේ සොයන කෙනා ඔය ඇස් කතා කරනවා මගේ දිහා බල බලා හිරිමල් හිතේ නැවතිලා ඉන්නතම දිවි පුරා හදවත ඉතිරි දැනෙන මේ හැඟුමදු ආදරේ ක්ලෝස් කරලා තියන්නේ. යාරා ඔන්න ඉතින් අර මං කලින් කිව්වා වගේ මේ දෙන්නත් එක්ක මේ වගේ තැන් ළඟින් යන්න හරිම අමාරුයි. දැක්කොත් එහෙම කෙලින්ම නිකන් ඇදිලා යන්නේ අස්සට. ඉතින් මේ ඔන්න අපි ඊට පස්සේ ඇතුළට ගිහිල්ලා පොඩ්ඩක් සෙල්ලම් කරන්න පටන් ගත්තා. මොකද නැත්තම් ඒ දෙන්නටත් චුට්ටක් බෝරින් නේ. එයාලවත් ඉතින් පොඩ්ඩක් වෝම් අප් කරගෙන ඉතුරු ටික කරන එක අපිට ලේසි. ඔන්න ඉතින් ඔය විදිහට අපේ පළවෙනි දවස අපි එන්ජොයි කරලා ආපහු හොටෙල් එකට ගියා. අද අපේ දෙවෙනි දවස මෙහෙ අපි යනවා සිටි එක බලන්න. කොහමද මැනික්? මැනික් යනවා වත්තේ මහත්තයා වගේ ටැබ් එක අතේ තියාගෙන. වත්තේ මහත්තයා කොහමද රෝසමල? රෝසමල මගේ මේ බෑග් එක දාගෙන අවසට එන්නේ පුතේ. එයාට මගේ බෑග් එක ඕනි කිව්වා. තාත්ති දානවා මගේ එකේ අයිඩි අරන් දෙන්න ඕන චුට්ටන් එකක්. මගේ මැනිකක අපෝ ඕනේ හැටි කා චොටි රංකද චීස් ලස්සනයි යන්නේ අපි බියන් නැවතිලා හිටියේ මේ හොටෙල් එකේ ඇම්ස්ටර්ඩම් ඇවිල්ලා කියලා අපිට කියන්න පුළුවන් නේ. ඔයාලට පෙන්වන්න පුළුවන් නේ ලොකු වුණාම මගේ මැනිකට. කොයින් ඔයා ලස්සන දින මම පෙන්වන්නම් එතකොට. ඒ පාරට යන්න එපා සුදු මහත්තයා. ආ චුට්ට මෙහෙට වෙන්න. ඕ බයිසිකල් එයි.
Netherlands හොඳක් ලස්සන රටක් ඉන්නේ. නංගට කරේම නින්ද ගියා. ඉතින් එයාව ආය ස්ට්‍රෝල් එකට දාන්න හරිම දුකයි. ඉතින් පුළුවන් විදිහට මං කරේ තියාගෙන ඉතින් හතර වටේ ඇවිද්දා. අපේ ලොකු අයියා කම්මැලිය. හරිද? එයා මේ ස්ට්‍රෝල් එකෙන් බහින්නේ නංගිගේ ස්ට්‍රෝල් එකේ එයා නැගලා. අයියා එන්න ෆොටෝ එකක් ගන්න. මමයි ලක්මාලුයි ආසම දේ තමයි ළඟම තියෙන පාකින් එක කායක නතර කරාට පස්සේ සිටි එකට ගිහිල්ලා සිටි එකේ අතරමං වෙන එක. ඇත්තටම අපිට රෆ්ලි මැප් එකක් හදාගත්තට කොහෙටද යන්නේ කියලා ඉන් එහාට අපි ආස හිතුමතේ ඇවිදින්න. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ සිටි එකේ හැංගිලා තියෙන හරීම ලස්සන සුන්දරත්වය විඳින්න. අපි දැන් ඉන්නේ ඇම්ස්ටර්ඩම් වල සෙන්ට්‍රල් ස්ටේෂන් එක ඉස්සරහා. ඉතින් එතනත් හරිම ලස්සනයි. ඒත් එක්කම තමයි අපිට ආස නම් ගන්න ඒ ළඟම තියෙනවා කැනල් ටුවර්ස් කරන තැන්. ඉතින් ඔන්න අපිත් ඒ වෙලේම ඩිසයිඩ් කරා ඉස්සෙල්ලාම කැනල් ටුවර් එකක් ගිහිල්ලාම අපේ දවස පටන් ගන්නවා කියලා. Good afternoon everybody, welcome aboard on the ඇම්ස්ටර්ඩම් කියන්නේ රටේ භූමි ප්‍රමාණයෙන් හරියටම 3/1 මුහුදු මට්ටමේ යටින් පිහිටලා තියෙන රටක්. ඒ වුණත් එයාලා ඒක හරි විදිහට කළමනාකරණය කරගෙන උප්පරිම ප්‍රයෝජන අරන් තියෙන විදිය ලස්සන බලන්නකෝ. ටුවර් එක පටන් ගත්ත වෙලේ ඉඳන්ම ඒ ක්‍රූස් එකේ කැප්ටන් අපි හැමෝටම හොඳ එක්ස්ප්ලනේෂන් එකක් දුන්නා. හැම දේ ගැනම. On your left, you can see the Nemo Science Museum, designed by the famous architect Renzo Piano. It looks like a ship, but it is meant to be a reflection of the Eye Tunnel. The Nemo was built on the entrance to the Eye Tunnel, connecting the center of the city with Amsterdam North. Links sehen Sie das Nemo, das Science Museum nach dem Entwurf des berühmten Architekten Renzo Piano. Es ähnelt einem Schiff, soll aber die Umkehrung එයාලා කොහොමද මේ සවුත් ඒෂියන් රටවල් වලින් ස්පයිසස් ගෙනාවේ? එතකොට ඒවා වෙළඳාම් කරපු විදිය, ඒවට මේ සිටි එක යොදාගත්තු විදිය වගේ හැම දෙයක්ම කියලා දුන්නා. එතකොට තමයි තේරුනේ ඇයි ලන්දේසින් අපේ ලංකාවටත් ආවේ කියලා. बाग हंद पाया आप दाक बटली गी गायन रैक खडु पुल मल घुरिन ඇහැරනා ඇස් අස්සෙන් සොකරි නටවනා ඇස් අස්සෙන් සොකරි නටවනා maybe better the trunk now. diese Bauweise war erheblich günstiger. වැව පිට වැටිලා නලියන රිදී පාටිනා අහසින් තන ජෝඩුකාර තරුත් බලාපුතු ආලවඩන නාටකම වෙලා ඔන්න ඉතින් ඒ වෙදි චුට්ටක් බඩගිනි වෙලා තිබ්බ හින්දා එහි තිබ්බ ෆේමස් මනිකින් පීස් කියන ෂොප් එකට ගියා අපි ෆ්‍රයිස් try කරන්න. Thank you. ඔන්න ඉතින් දැන් අපි සිටි සෙන්ට්‍රල් එකේ ඇවිදින්න පටන් ගත්තා. විශේෂම කාරණාව තමයි ඔයාලට කියන්න ඕනේ ඇම්ස්ටර්ඩම් සිටි එකට බැස්සට පස්සේ මුළු සිටි එකේම මහා අමුතු සුවඳක් තමයි තියෙන්නේ. පස්සේ මම ලක්මාල්ගෙන් අහද්දි තමයි එයා කිව්වේ ඒ කැනබීස් වල සුවඳ කියලා. ඒකට හේතුව තමයි නෙදර්ලන්ඩ්ස් වල කැනබීස් විකුණන එක, එතකොට ප්‍රොස්ටිටියුෂන් ඒ වගේ දේවල් ලීගලයිස් කරලා තියෙන්නේ. ඉතින් එයාලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඒවා රට පුරාම පවත්වාගෙන යනවා.
ඒත් එක්කම තමා නෙදර්ලන්ඩ්ස් චීස් වලට හරිම ෆේමස්. ඉතින් අපිත් ඒක නිසා මේ ෂොප්ස් අස්සට ගිහිල්ලා චීස් ට්‍රයි කරන එක ඒ වගේ දේවල් කරා. ඉතින් අපිට ඕන ෂොප්ස් අස්සට යනවා වගේම තමා මෙන්න මේ පොඩි මෑන්ට ඕන ෂොප්ස් වලටත් අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ඉතින් ඒ ගියපුවම නිකන් නම් එන්න බෑ. එයා ආස කරන එක දෙයක් හරි අරන් දෙන්න ඕනේ. මොකද ගත්තේ පුතේ? ආව්. අර දෙන්න ඒවට පැක් කරලා දෙයි යා ලස්සනට. Because in every single video actually in YouTube. ඊට පස්සේ අපි ආවේ හේ තියෙන ප්‍රසිද්ධම ෆ්ලෝටිං ෆ්ලවර් මාකට් එකක් බලන්න. ඒකේ විශේෂත්වය තමයි මුළු මාකට් එකම තියෙන්නේ අර කලින් ගියපු වගේ කැනල් එකක් උඩ. ඒක ඉවර වෙලා ආයෙත් ඔන්න ඇවිදින්න පටන් ගත්තා. යන අතරතුර පාර දෙපැත්තේ තියෙන ලස්සන පොඩි තැන් ළඟ නවතිලා ඒව අස්සට ගිහිල්ලා චුට්ටක් ඒවත් රස විඳලාම එළියට ආවා. නෙදර්ලන්ඩ්ස් කියද්දි මතක් වෙන අනිත් දේ තමයි ඔයාලා ඔය දකින්නේ බයිසිකල්. රටක ජීවත් වෙන මිනිස්සු ප්‍රමාණයට සාපේක්ෂව වැඩිම බයිසිකල් ප්‍රමාණයක් පාවිච්චි කරන රට තමයි නෙදර්ලන්ඩ්ස්. ඔන්න කිලෝමීටර් ගාණක්ම පයින් ඇවිදලා අපි අන්තිමේදී ආවා ෆේමස් මියුසියම් එකක් වෙන රයික්‍ය මියුසියම් එක බලන්න. හැබැයි ඇතුළට නම් ගියේ නැහැ. මියුසියම් එක වටේම හොඳටම ඇවිදලා ඇස් දෙකෙන් ඒ ලස්සන විඳගෙන අපි හෙමිහිට එතනින් පිටත් වුණා. ඇම්ස්ටර්ඩෑම් කියන්නේ ඇත්තටම එක දවසකින් දෙකකින් තුනකින් බලලා ඒ ලස්සන ඉවර කරන්න බැරි තැනක්. මොකද ඒ කැනල්ස් වලින් මේ ලස්සන මල් වලින් බයිසිකල්ස් වලින් එතකොට මේ කැනල් දෙපැත්තේ තියෙන ලස්සන මෙන්ෂන් වලින් ඒ පරිසරයට ගෙනල්ලා තියෙන ඒ සුන්දරත්වය ඇත්තටම විඳින්න පුළුවන් ඔය හේ ඉඳගෙන දවස් ගණන් එකම තැනකට වෙලා. ඔන්න ඉතින් ඊයේ මුළු දවස පුරාවටම මුළු වීදි අතරම අස්සක් මුල්ලක් නෑර ඇවිත් අපිට බලන්න යන්න බැරි වෙච්ච තව එක තැනක් තිබ්බා. ඒක තමයි ඇනී ෆ්‍රැන්ක් හවුස් එක. ඉතින් ඒකත් හරියම ෆේමස්. මොකද ඔයාලා දන්නව ඇතිනේ ලෝක යුද්ධ කාලේ දෙවනි ලෝක යුද්ධ කාලේදී ජූවිෂ් ගර්ල් කෙනෙක් වෙච්ච ඇනී ෆ්‍රැන්ක් නාසික් හමුදාවෙන් බේරෙන්න කොහොමද එයා හැංගිලා හිටියේ කියලා ලියලා තිබ්බ එයාගේ ඩයරි එක ගැන. අන්න එයා ජීවත් වෙච්ච ඒ තැනට තමයි අපි දැන් මේ යන්නේ. යාර අල්ල ගන්න අයියගේ අතමැනිකේ. ආයා මේ තියෙන්නේ එන්නේ ගෙදර එයා ජීවත් වෙච්ච. ඔන්නේ ගේ ගාවම අර අයිනෙන් පේන්නේ ඒකත් හරියම ලස්සන චර්ච් එකක්. අපි එන්නේ චර්ච් එක අස්සටත් ගියා ඒකේ ලස්සන බලන්න. ඉතින් මේ විදියට ලස්සන නිවාඩුවක් අපි නෙදර්ලන්ඩ්ස් වල ගත කරා. ඉතින් ඒත් එක්කම අපේ අශෝක පුංචිට ගොඩාක් තැන්ක්ස් කරන්න ඕනේ. එදා රෑ අපිට රසම රස කෑම වේලක් දීලා අපිව ආදරෙන් පිළිගත්තට. එහෙනම් අපි ආයේ තවත් ලස්සන රටකින් හම්බෙමු. මේක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.